ඕකේ software එක open කරපුවාම මෙන්න මේ වගේ layout එකක් තමයි තියෙන්නේ. මෙන්න මෙතන තියෙන වැඩ ටික අපිට ඉගෙන ගන්න තමයි අද තියෙන්නේ. හරි. මේක තියෙන්නේ photos edit කරන්න මේ icons ටික අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඕකේ. මොනවාද මේ කියලා තියෙන්නේ කියලා. හරි. මුලින්ම අපි යනවා image editing වල. මම අද audio editing, video editing මේ ටිකත් පෙන්වන්න තමයි හිතාගෙන ඉන්නේ. හරි. මුලින්ම image editing එකේ මුලින්ම tool set එකක් තියෙනවා selection tools කියලා ළමයි. ඕකේ selection tool. selection කියන්නේ මොනවා හරි දෙයක් තෝරනවා කියන එක. ඕකේ මේ වගේ ෆොටෝ එකක් මම ඕපන් කරගන්නවා. මොන ෆොටෝ එකක් තියෙනවා. මේක අපිට මුලින්ම කියනවා selection tools. tools ගොඩක් තියෙනවා. හොඳට මතක තියාගන්න මේ ෆොටෝ එකකට මොනවා හරි දෙයක් කරනවා නම් පළවෙනි වැඩේ තමයි ඒක සිලෙක්ට් කරගන්න ඕනේ. මේ ෆොටෝ එකේ කොතනටද මේ වැඩේ කරන්නේ. අපි හිතමු කලර් එකක් චේන්ජ් කරනවා කියලා. එහෙම නැත්නම් ෆොටෝ එකේ brightness එක වැඩි කරනවා. එහෙම නැත්නම් කළු පාට කරනවා, සුදු පාට කරනවා. ඕන දෙයක් කරන්න software එක දැනගන්න එපා ළමයි. මොන කොටසටද මේක කරන්න කියලා. software එකට මුකුත් බලයක් නැහැ නේ ඔයාලගේ හිතේ තියෙන දේ කියන්නේ. ඒ නිසා පළවෙනි වැඩේ තමයි selection tools. selection tools තමයි අපි පුරුදු වෙන්නේ. කියන්නේ මොකක් හරි තෝරන්නේ කොහොමද? නැත්නම් කියන්නේ. දැන් අපේ okay rectangle select කියලා එකක් තියෙනවා. මම ඒක click කරා. click කරලා very easy ඔයාලට තේරුම් ගන්න තියෙන මේ tool එකෙන් මොකද වෙන්නේ කියලා. එතකොට tool එක දිහා බලලා තේරුම් ගැනීමක් තමයි තියෙන්නේ. right මම කරලා පෙන්නන්නම්. rectangle select කියන්නේ ළමයි ඔයාට යම් කිසි දෙයක් මෙන්න මේ විදිහට rectangle විදිහට තෝරගන්න ඕන නම් ඔයා use කරන්න ඕනේ ඔන්න ඔය tool එක. දැන් එතකොට මේ image එකේ මේ කොටස තේරලා තියෙන්නේ. ඕකෙම තියෙනවා ellipse select කියලා එකක්. තේරෙනවනේ මොකක්ද වෙන්නේ කියලා? පින්තූර දිහා බලපුවාම කියන්න පුළුවන්. right. එතකොට මේ බලන්න. මෙතනින් පුළුවන් මේවා එහෙට මෙහෙට අරයි යන්න. හරි. tools දෙකක් ඉගෙන ගත්තා. එකක් තමයි rectangle select අනික ellipse tool. හොඳට මතක තියාගන්න මේකෙන් select කරා කියලා මුකුත් වෙන්නේ නැහැ. select වෙලා විතරයි තියෙන්නේ. ඒක ලසට තේරිලා විතරයි තියෙන්නේ. මෙන්න අනිත් tool එක අපි ඉගෙන ගන්න අද දවසේ තුන්වෙනි tool එක. අපි මේකට කියන්නේ move tool එක කියලා. උඩටයි යටටයි වමටයි දකුණටයි ඊතල set කරපු icon එකක් තමයි තියෙන්නේ. ඒතර මේකෙන් අදහස් කරන්නේ මේ වහන exam එකේදී මතක තියාගමු. right මේ move tool එකෙන් තමයි මේ images එහෙට මෙහෙට move කරන්නේ. select කරා කියලා මුකුත් වෙන්නේ නැහැ. ඔයාලට මෙයාව එහෙට මෙහෙට ගන්න ඕන නම් මෙන්න මේ move tool එක අරගෙන right දැන් තමයි එහෙට මෙහෙට අරගෙන යන්න ඕනේ මේ විදිහට. හරි. දැන් සමහර වෙලාවල් වලට rectangle එකයි ellipse එකයි හොඳ වෙන්න පුළුවන්. හැබැයි මේ වැඩේට හොඳ නැහැ. ඕකේ උදාහරණයක් විදිහට ඉතින් අපිට ellipse එකක් විදිහටම මොකක් හරි කපා ගන්න නම් ඒ දෙක හොඳයි. ওই දෙක හරියම කලාතුරකින් තමයි අපි use කරන්නේ ළමයි. ඒව නෙමෙයි අපි ෆොටෝ එකක් edit කරන්න ගිහුවම අපිට එන්නේ අර අමාරු selections තමයි එන්නේ. ඒතකොට දැන් මෙයාගේ අපි හිතමුකෝ මේ වටේට බලනකොට දැන් ඔළුවේ කන අනම්මනම් මේ මූණ right බෙල්ල ඔක්කොම ගානට කපා ගන්න ওই tools දෙකම හරියන්නේ නැහැ. ඒ නිසා මේ හැම photo editing tool එකකම තියෙනවා ඊට වැඩිය advanced tools. okay මෙන්න මේ advanced tools. okay ඔයාලා පොතේ දෙනවා මෙන්න මේක. මේ බලන්න අර මේ මහින්ද රාජපක්ෂගේ සාටකේ වගේ icon එකක්. මේක හැම අවුරුද්දෙම අහලා තිබ්බා. මේකට අපි කියනවා lasso tool එක කියලා ළමයි. okay එහෙම නැත්නම් free tool එක කියලා කියනවා. ඒක තේරුම ඔයාට පුළුවන් මේක mouse එකෙන් ඕන විදිහට අඳින්න. ඔයාට select කරන්න පුළුවන් ඔන්න chance එක. okay mouse එකෙන් ඔයාට ඕන විදිහකට අඳින්න පුළුවන්. මේක තමයි ගොඩක් කට්ටිය photos edit කරද්දී use කරන්නේ. right මෙන්න මෙතන තියෙනවා මේ එකම tool එක ඇතුලේ ගොඩක් තියෙනවා මම select කරගෙන මේකේ තියෙන free select කියලා Photoshop එකේ තියෙන ඔක lasso tool කියලා okay lasso කියන වචනේ මතක තියාගන්න. දැන් මට පුළුවන් මෙන්න මේ giraffe ගේ මේ ඇඟ දිගට මෙහෙම මේ මම mouse එක click කරගෙන ඇඳගෙන යන්නේ ළමයි. ඔය බලන්න. අර අපිට ඉස්සෙල්ලා කරන්න බැරි වුණ වැඩේ දැන් මේ tool එකෙන් කරගන්න පුළුවන්. අන්න වැරදුනා. එතකොට මට මේක backspace කරන්න පුළුවන්. එතකොට ආපහු හරි මම දැන් මේ හදිස්සි නිසා ඒ කියන්නේ මට හරියටම ඕනේ නැති නිසා මම ටක් ගාලා වේගෙන් කරගෙන යන්නේ. මේ Photoshop වගේ ඒවා ඒ කියන්නේ edit කරන ඒවා හැම වේගෙන් කරන්න බෑ. හරි. හරියම සංයමයකින් හිමින් කරගෙන යන්න ඕනේ. මම ඔයාලට වැඩේ පෙන්වන්න ඕන නිසා මෙන්න මෙහෙම මේක දිගේ ඕම freely ඇඳගෙන යන්න පුළුවන්. මට දැන් බෙල්ල කොටස විතරනේ ඕනේ. මෙන්න ඇඳගෙන යනවා. ඔන්න මෙතනින් මම ඉවර කරනවා. right අන්න select වුණා. හරි. ඉස්සෙල්ලට වැඩිය සෑහෙන්න හොඳයි. එතකොට මට පුළුවන් ආපහු මේකේ මෙයාව ඕනනම් ගලවලා පැත්තකට ගන්න. හරි ගලවලා පැත්තකට ගන්න ආපහු move tool එක use කරන්න ඕනේ. එහෙට මෙහෙට අරයි යන්න නම් මෙන්න වැඩේ. බෙල්ල ගියා. okay right එතකොට හරියටම image එක වටෙන් කපලා ගන්න නම් ඔය වගේ tool එකක් අපි use කරන්න ඕනේ. ඊට පස්සේ ඉන්නවා එක්කෙනෙක් scissor select කියලා. scissor tool එක. scissor කියන්නේ කතුර. මෙයාගෙනුත් වෙන්නේ මේ lasso tool එකේ වැඩේම තමයි. හැබැයි lasso එක තරම් අපිට උදව් කරන්නේ නැහැ. මෙයාගෙනුත් අපිට එකපාරම ලේසියෙන් ඔන්න ඔහම මාක් කරගෙන යන්න පුළුවන්. අර වටේ තියෙන ටික මාක් කරපු ගමන් මෙයා අපිට අර ඒ ටික සිලෙක්ට් කරලා දෙනවා. හැබැයි lasso එක තරම් අපිට අර edges එහෙම ලස්සනට ගන්න බෑ. scissor එකත් ලේසි. හැබැයි අර එයා හිතලා තමයි මේ වටේට දැන් dot එකක් ක්ලික් කරලා ඊළඟ dot එක දාදී එයා හිතලා තමයි line එකක් ඒ දෙක සිලෙක්ට් වෙන්න දාන්නේ. හරි. සාමාන්‍ය මේ වගේ තිත්තටම සිලෙක්ට් කරන්න නැති මොකක් හරි නිකන් අපි හිතමු වාහනයක් වටේට වගේ හරියටම නෙමෙයි මේක. බෝලයක් වටේට ඒ වගේ වැඩකට මේ scissor tool එක හොඳයි. මෙන්න මේ කහ පාට කොටස අපිට වෙන කලර් එකක් දාන්න ඕනේ.
මේ කුරුල්ලගේ කහපාට කොටස මේ ඇඟේ කහපාට කොටස වෙන කලර් එකක් දාගන්න ඕනේ. එතකොට අපිට මේ මැද කොටසත් එක්ක යාගේ සිලෙක්ට් වෙන්න ඕනේ. පාට කරන එක වෙන්නේ පස්සේනේ. කලර් කරන එක හරි ලේසි. කලර් බකට් එකෙන් දාපු ගමන් කලර් වෙනවා. නමුත් මේ ටික හරියට සිලෙක්ට් කරගන්න ඕනේ. එතකොට මේ සිලෙක්ෂන් ටූල් අර ෆ්‍රී සිලෙක්ට් ලසෝ ටූල්ස් හරියන්නේ නැහැ. මොකද ලසෝ ටූල්ස් වලින් කරන්නේ ළමයි මොකක් හරි බෝඩ් එකක් වටේට අඳින එක විතරයි. මෙන්න මේකට තියෙනවා මැජික් ෆොන්ට් ටූල් කියලා එකක්. මැජික් ෆොන්ට් ටූල්. මැජික් ෆොන්ට් ටූල් එකෙන් කරන්නේ අපි මොකක් හරි තැනක ඔන්න මම ක්ලික් කරනවා. මේ බලා ගන්න කහපාට තැන ක්ලික් කරා. ඔයාලට පේනවද? එයා software එකෙන්ම එකපාර සිලෙක්ට් කරලා ගත්තා යම් කිසි ප්‍රදේශයක්. ඕකේ මම ආපහු මේ කොළ පාට හරිය ක්ලික් කරන්න බලන්න. එයා ගන්නවා මොනවාද ඒරියා එකක්. ඔන්න මෙතන ක්ලික් කරපු ගමන් මේ ටිකම කරලා ගත්තා. මේ කළු පාට හරිය ක්ලික් කරපුවම ගොඩක් ගත්තා. මේ හරියට ක්ලික් කරපුවම අර එකපාර ගොඩක් ගන්නවා. මොකද ළමයි මෙතනින් වෙන්නේ? මොකද්ද කරන්නේ? මේ ටූල් එක ක්ලික් කරපුවාම මම ක්ලික් කරන තැන තියෙනවනේ ළමයි. රයිට් මම මේ බ්ලැක් කලර් එකේ ක්ලික් කරනවා. ක්ලික් කරපු ගමන් එයා එකට ළඟ ඒ කියන්නේ එක ළඟ තියෙන මම අර ක්ලික් කරපු කලර් එක බ්ලැක් කියලා හිතන්නකෝ. එතකොට එක ළඟ තියෙන බ්ලැක් කලර් ඒරියා එක ඔක්කොම සිලෙක්ට් කරනවා. හැබැයි මතක තියාගන්න මැජික් ෆොන්ට් ටූල් එක කරන්නේ එක ළඟ තියෙන සෙට් එක විතරයි තෝරන්නේ. උදාහරණයකට දැන් මම මෙන්න මේ කොළ පාට ගන්නකො. මම මේ කොළ පාට උඩ ක්ලික් කරනවා. දැක්කද? එයා අර හොට උඩ තියෙන කොළ පාට ටික විතරයි සිලෙක්ට් කරන්නේ. ඕකේ රයිට්. ඕකට සමාන කලර් සමහර විට මේ එළියෙත් තියෙන්න පුළුවන්. මෙයාගේ මේ ඇහැ හරියෙත් තියෙන්න පුළුවන්. හැබැයි එයා එහෙම කරන්නේ නැහැ. ඒකෙන් එයා කරන්නේ අර ළඟම ඉන්න එක ළඟ ඉන්න ලා කොළ පාට සෙට් එක විතරයි තෝරන්නේ. ෆීචර් එකක් ඒක. තව දෙයක් ඒකෙම තියෙනවා ළමයි select by colors කියලා. රයිට්. ඔයාලගේ පොතේ මේක දීලා තියෙනවා. හොයාගන්න ලේසි. මෙන්න magic font tool එක අඳුර ගන්න magic font එකේ අර පොඩි magic කැස්ටියක් වගේ එකක් තියෙන්නේ. අපිට මේ tools වලින් කතන්දරේ වැඩන්නේ අපි මේ tool එක අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඕකේ මේ තියෙන්නේ. රයිට්. magic font tool එක මෙතන තියෙනවා. ඊට පස්සේ තියෙනවා මේ by color කියලා. රයිට්. මේ tool එක පැහැදිලිවම පෙන්නන මොකද්ද කරන්න කියලා. මම by color tool එක ගන්න මෙතනින් මේ තියෙන select by color. මෙයාට ළඟ ඉන්නවද ඈත ඉන්නවද කියලා කේසයක් නැහැ. මම මොකක් හරි තැනක් ක්ලික් කරොත් ඒ තැනට අදාළ කලර් එක ඉමේජ් එකේ කොහේ හරි තිබ්බොත් මෙයා සිලෙක්ට් කරනවා. ඒක ටිකක් හොඳයි. මේ බලන්න. දැක්කද? මෙයා දැන් මේ ඇඟ හරියට තෝරලා එයා කියනවා මේ හොට උඩත් මේ ඒක උඩත් සිලෙක්ට් වෙලා තියෙනවා. හොට ගාවත්. රයිට් නිල් පාට ක්ලික් කරලා බැලුවොත් ඕකේ ඒකත් එහෙමයි. රයිට් මෙයා කරන්නේ අන්න ඒ වගේ වැඩක්. රයිට්. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙනවා ළමයි brush tools කියලා කතාවක්. brush tools. හරි වචනෙන්ම තේරෙනවනේ මොන වගේ වැඩක්ද යාලා කරන්න හදන්නේ කියලා. දැන් සිලෙක්ෂන් කෑල්ල ඉවරයි. දැන් සිලෙක්ට් කරගත්තයින් පස්සේ ඉතුරු වැඩ තමයි දැන් තියෙන්නේ. බ්‍රෂ් කරන්න. ඒ කියන්නේ බ්‍රෂ් එකකින් කරන වැඩ මොනවාද? පළවෙනි එක තමයි බකට් ෆිල්. හරි ලේසි. පින්තූර දැක්කම තේරෙනවා බකට් ෆිල් එක යූස් කරනවා නැත්තේ මොනවටද කියලා. සහ බ්ලෙන්ඩ්. මේ දෙන්නම ඉන්නේ කලර්ස් කරන්න. ඕකේ කලරින් පාර්ට් එකට තමයි ඉන්නේ. බකට් එකෙන් කරන්නේ සොලිඩ් කලර්ස් තමයි දාන්නේ. ඒ කියන්නේ තනි පාට. බ්ලෙන්ඩ් එකෙන් කරන්නේ එහෙම නැත්නම් ග්‍රේඩියන්ට් කියන වචන තමයි වැඩිපුර තියෙන්නේ. ග්‍රේඩියන්ට් එකෙන් කරන්නේ අපිට පුළුවන් කලර් මික්ස් කරලා දාන්න. හරි. පෙන්සිල් and paint brush මොකද වෙන්නේ කියලා හිතා ගන්න පුළුවන් නේ. පෙන්සිල් paint brush කරලා බලමු. පෙන්සිල් කිව්වම ඔයාලා දන්නවනේ පෙන්සිල් එක ඉෆෙක්ට් එකෙන් තමයි ලියවෙන්නේ. දැන් මේ ඔයාලට පිච් එක උඩ මොනවා හරි ලියා ගන්න ඕන නම් ඔන්න ලියවෙන විදිය පෙන්සිල් එකෙන්. හරි. very simple. අයිකන් එකෙන් මොකද වෙන්නේ කියලා විතරයි ඔයාලගෙන් අහන්නේ. ඊට පස්සේ paint brush කිව්වම ඔයිට වඩා පොඩක් මේ ආටිස්ටික් විදියට ලියවෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා ළමයි බ්‍රෂ් වර්ග. පේන්ට් බ්‍රෂ් එක ඇතුලේ ඔය එක එක ඩිසයින්ස් තියෙනවා. ඕකේ. දැන් තියෙනවා නියම ටූල්ස් ටිකක්. දැන් තමයි වැදගත් කතාව යන්නේ මේක එක්සෑම් එකේදී අහන එක. ක්ලෝන්. මෙන්න ටූල් එක. මේක නම් අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ ක්ලෝන්. තමයි මේ ක්ලෝන් කියන වචනේ තේරුම හරි. මෙන්න මේ අයිකන් එකේ තේරුම මොකද ළමයි? අපි කියන්නේ සීල් එකක් කියලා. හරි අර ස්ටෑම්ප් එකක් කියලා කියන්නේ සීල් එකක් ස්ටෑම්ප් එකක් කියලා කියන්නේ ඒ ලෝගෝ එක තමයි ඔය දීලා තියෙන්නේ. ඒ අයිකන් එක තමයි දීලා තියෙන්නේ. හැම වෙලේම software එක අයිකන් එකක් දෙන්නේ නිකන් නෙමෙයි. ඒ අයිකන් එකෙන් පෙන්නනවා මිනිස්සුන්ට මේකෙන් මොකද්ද වෙන්නේ කියලා. ඕකේ software එකේ වැඩ ලේසි කරන්න නැත්නම් ඔය ඔක්කොම අකුරු විදිහට දෙන්න තිබ්බනේ. එහෙම නැතුව මේ අයිකන්ස් එවන්නේ ඒකයි. ඒතකොට මේකේ තේරුම මොකක් හරි දෙයක් එක තැනක තියලා කොපි කරනවා කියන අදහසනේ. අපි අර සීල් ගහන්නේ එහෙම ළමයි. අර ඉන්ක් එකක අපි හයියෙන් ප්‍රෙස් කරලා එහා පැත්තේ ගහපුවම ඒකේ තියෙන එකම වදිනවා. එහෙනම් මෙතනත් වෙන්නේ ඒක තමයි. රයිට් කෙනෙක්ගේ ඉමේජ් එකක් අවසරයකින් තොරව යූස් කරන එක මාර වැරදි. ඕකේ. හැබැයි මම මේක AI ජෙනරේට් කරගත්ත පින්තූරයක්. ඕකේ රයිට් මට පුළුවන් මට හිතන්නකෝ මේ ළමයාගේ රයිට් මට ඇහක් දාන්න ඕනේ. තව ඇහක් කොපි කරගන්න ඕනේ. මේ වගේ දරුණු ඒවා කරනවා. ඔයාලට මේක මතක හිටින්න ඕන නිසා. මෙන්න මේ ඇහේම කොපියක් ගන්න ඕන නම් එක ඔප්ෂන් එකක් තමයි මට මෙන්න මේ free select tools අරගෙන ඒක select කරලා copy කරලා paste කරන්න පුළුවන්. හැබැයි ඊට වැඩිය මේ වගේ තියෙනවා මෙන්න මේ clone කියලා tool එක. ඒකෙන් කරන්නේ මම ඉස්සෙල්ලාම select කරනවා keyboard එකේ control button එක press කරලා මම කියනවා මෙන්න මෙතන ඔයා mark කරගන්න කියලා. ඔයාලට පේනවද එයා mark කරගත්තා. දැන් මට තියෙන්නේ මේ mark කරපු තැන ඉඳන් මට මේ copy එන්න ඕන තැනට ගිහිල්ලා mouse එක click කරගෙන අඳින්න. right අපි අඳලා බලමු.
හරි රයිට් ඔන්න ඕකට තමයි කියන ළමයි ක්ලෝන් කරනවා කියලා. මෙන්න මේකේ තියෙන ක්ලෝන් ටූල් එකක් අනිත් එක තමයි හීලින්. රයිට් හීලින් කියන්නේ ඉංග්‍රීසි වලින් නම් හීල් කරනවා කියන්නේ මේ සුව කරනවා වගේ අදහසක්. මේ තියෙන පොඩි ප්ලාස්ටර් දෙකක් වගේ අයිකන් එකක් තියෙන හීල් ටූල් එක. ඕකේ. මෙන්න මෙතන කියනවා හීල් ටූල් එක resolves image irregularities removing unnecessary colors and spots. right එයා කරන්නේ මේ heal tool එක කරන්නේ heal කියන්නේ සුව කරනවා කියන අදහස ළමයි. heal tool එක කරන්නේ අන්න මම healing කියන එක ගත්තා. මම මේක size එක චුට්ටක් වැඩි කරන්නම්. okay එයා කරන්නේ සාමාන්‍ය මෙන්න මේ සුදු තැන ක්ලික් කරොත් ඔයාලට පේනවනේ සුදු එකයි දැන් මෙන්න මේ අර ඩෑෂ් තියෙන මගේ රවුම ඇතුලේ සුදු ඒවත් තියෙනවා පොඩි පැච් වැදිලක් තියෙනවනේ. ඒතර මම එකපාරක් ක්ලික් කරොත් එහෙම මෙයා කරන්නේ අර සුදු පාටට ඒ කියන්නේ ඒ ළඟ තියෙන කලර්ස් වලට හරියන්න මෙයා මේක හදනවා. ළඟ තියෙන කලර්ස් වලට හරියන්න එයාගේ ඉමේජ් එක වෙනස් කරගන්න එක තමයි මේකෙන් කරන්නේ මේ. ඔයාලට පේනවද? සාමාන්‍ය හොඳ තැනක් ක්ලික් කළා මම කරන්නේ අර අවුල් තැන් ටික ආපහු ක්ලික් කරනවා. දැන් මෙයාගේ මේ නහය උඩම හරියේ හොඳ සුදුයි. කිසිම පැච් එකක් නැහැ. මම ඒ තැන මාක් කරලා අර ක්ලෝන් එක වගේම තමයි මෙහෙම ළඟපාත ක්ලික් කරගෙන යනවා. එතකොට එයා කරන්නේ එයාගේ අවට තියෙන ඒවා ටික ඔක්කොම මෙන්න මෙහෙම එයා එඩිට් කරනවා මේ බලන්න. දැන් මෙයාගේ ඔන්න හොඳට බලන්න එයාගේ නහය උඩ පැචස් ගොඩක් තියෙනවා. මම කරන්නේ එයාගේ නහය උඩම හරිය පැච් තිබ්බේ නැහනේ. ඒ නිසා ඒකට සෙට් කරනවා. ඒ කලර්ස් වලට මෙන්න සෙට් කරනවා. මේ බලන්න. දැන් අපෝ මේ හරියෙන් ආයෙ පොඩ්ඩක් දාලා නැත්නම් උඩම පාටයි මේ පාටයි මැච් වෙන්නේ නැහනේ. මම මේ ළඟින් පොඩි කොපියක් අරගෙන මෙන්න මෙහෙම ක්ලික් කරනවා. ඊට පස්සේ මෙන්න මේක මේ පර්ස්පෙක්ටිව් ක්ලෝන් එක වැඩක් නැහැ මේක වැඩක් නැහැ. රයිට් මේ දෙක පුළුවන් වෙන්න ඕනේ. රයිට් එක පැත්තක් මෙයාගේ ෂාප් අනිත් පැත්ත මෙහෙම නිකන් රවුම් වෙලා තියෙනවා. ෂාප් එකේ විරුද්ධ එක නිකන් බ්ලර් කියන අදහස. ඕකේ බ්ලර් ඇන්ඩ් ෂාපන්. ෂාපන් කියන්නේ තීව්‍ර කරනවා කියන එක ළමයි. බ්ලර් කියන්නේ බොඳ කරනවා කියන එක. මේකෙම අනිත් එක්ක කරලා පෙන්නන නම් මෙන්න මේ ස්මජ් කියන එක අපිට පුළුවන් මෙන්න මේ වගේ දෙයක් කරන්න. මෙයාගේ මේ නෝස් එක තියෙනවනේ. නෝස් එක නෙමෙයි. මේ ලිප්ස් තියෙනවනේ. මේ බලන්න. අර ක්ලේ එකකින් අදිනවා වගේ අර මේ ස්මජ් කියන ටූල් එකේ අයිකන් එකක් තියෙන ළමයි එහෙමනේ. අර ඇඟිල්ල එකකින් කොහොම අදිනවා වගේ සීන් එකනේ. මෙන්න මේ වගේ ඉෆෙක්ට් එකක් ගන්න පුළුවන්. මෙයාගේ මවුත් එක පොඩ්ඩක් අපිට මෙහෙම ඇදලා දාන්න පුළුවන්. රයිට් අපි යන් ඩොජ් බර්න් එක ගමු. ඩොජ් බර්න් එක අරගෙන අපි මේකට දෙමු. රයිට් මොකද්ද වෙන්නේ? මේ ඩොජ් එකෙන් මොකද කරන්නේ? ඩොජ් එකෙන් බ්‍රයිට්නස් එක වැඩි කරනවා. රයිට් මේ ආයි ක්ලික් කරොත් තව ටිකක්. රයිට් මේ ගර්ල්ස් වලට තමයි හොඳ මේ වැඩිපුර මේවා. රයිට් මෙන්න ඊසි ඔයාලව සුදු කරලා ගන්න පුළුවන්. මේක සයිඩ් දැන් මම ඩොජ් කරනවා. බර්න්. පේනවනේ? බර්න් වෙනවා. එක සයිඩ් එක ඩොජ් කරා අනිත් සයිඩ් එක බර්න්. හරිද? එක සයිඩ් එකක් පිච්චෙනවා වගේ අනිත් එක ගොඩක් එළිය වෙනවා. එතකොට මෙතන වෙන්නේ බ්‍රයිට්නස් එක අඩු වැඩි වීමක්. මේක ඇත්තටම මේ පැත්තේ කළු ගතිය වැඩි වෙනවා. එහා පැත්තේ සුදු ගතිය වැඩි වෙනවා. color picker tool එක. ඕකේ මෙන්න මේ icon එක ඔයාලා දැකලා තියෙනවද මේ item එක. මේකේ තේරුම color pick කරන්න පුළුවන්. දැන් ඔයාලා හිතන්නකෝ මෙන්න මේ බලු තඩියගේ තියෙන color එකක් අපිට හරියටම pick කරන්න ඕනේ කියලා. මොකක් හරි වැඩකට. right අපි ගමු ellipse එකක්. මෙතන මම මොකක් හරි මෙයාගේ නමක් හරි එකක් දානවා. මට මේකට දාගන්න ඕනේ මේ පින්තූරයට මැච් වෙන්න මෙයාගේ මේ දිවේ තියෙන කලර් එකම. එතන මට පුළුවන් කලර් බකට් ටූල් එක ගන්න. කෝ කලර් බකට් එක මෙන්න. අරගෙන දැන් මෙහෙම කියලා මෙයාගේ කලර් එක නිකන් පින්ක් කලර් වගේ එකක් නේ තියෙන්නේ. රයිට් අපි මෙහෙම කෝ පින්ක්. ඔන්න ඔය වගේ. නිකන් අපි හිතමු එහෙම කියලා. දැන් මට හරියටම පික් කරන්න බෑ නම මෙයාගේ කලර් එක මෙතනින්. එහෙම හිත බල බල පික් කරන්න බෑ. ඒ නිසා ඒකට මෙතඩ් එකක් තියෙනවා කලර් පිකර් ටූල් කියලා. කලර් එක පික් කරනවා. කොහමද? අපිට තියෙන මෙන්න මේ කලර් පිකර් ටූල් එක ගන්න. අරගෙන ඔයාට ඕන තැන ක්ලික් කරන්න. හරි. එතකොට මෙන්න මෙතන බලන්න. දැන්ට තියෙන ග්‍රීන් කලර්නේ. මම මෙතන ක්ලික් කරපු ගමන් එයා කලර් එක චේන්ජ් කරනවා හරියටම ඒකට. ඔයාලා හිතන් හිටියට සමහරට ඒක කියලා නෑ සිස්ටම් එකෙන් ගන්න ඒක. ඒක තමයි හරි කලර් එක. එයා පික් කරන එක හරි. මෙන්න මේ හරිය ගත්තොත් එහෙම පොඩක් අර ලයිට් කලර් එකක් පික් කරනවා. අපි යූස් කරන software එකේ නම ළමයි Audacity. මේකත් ඕන කෙනෙක් මේ තියෙන්නේ. මෙන්න මේ audio editing එකේ මේ buttons හතෙන් කියන දේවල් ටික තේරෙනවා නම් වැඩේ ගොඩ. right 1 2 3 4 5 ඊට පස්සේ 6 7. මෙන්න මේ button දෙක මට අමතක කළා. මේ දෙක වැඩක් නැහැ. right 6 7 වෙනකම් විතරයි යන්නේ. 1 2 කියන දේ ගොඩක් වෙලාවට ඔයාලා දන්නවා. right 1 එකෙන් කියන්නේ play 2 එකෙන් කියන්නේ stop. audio එකක් edit කරන්නේ නැහැ නේ. audio එකක් කියන්නේ සින්දුවක්. හරි හැම වෙලෙම සින්දුවක් වෙන්නේ නැහැ. මොකක් හරි අපිට ඇහෙන දෙයක් තමයි අපි audio එකක් කියලා කියන්නේ. සිංහලෙන් කියනවා ශ්‍රව්‍ය කියලා. 3 මේ රෙඩ් සර්කල් එකකින් කියන්නේ මේක පරණ කාලේ ඉඳන් තියෙන logo එකක්. ඔයාලා ගෙවල් වල ඔය කැසට් රේඩියෝ එහෙම තියෙනවා නම් බලන්න ඒ වගේ තියෙන්නේ මෙන්න මේ ඩොට් එකක් රතු පාටට දාලා තියෙනවා. කියන්නේ මේකෙන් වෙන්නේ අපි කරන දේ රෙකෝඩ් වෙන්න පටන් ගන්නවා. right? ඔඩියෝ එකක් ප්ලේ කරන ගමන් තමයි ඉන්නේ. හැබැයි මේ බටන් එක ප්‍රෙස් කරොත් ඒ ප්ලේ වෙන ටික ආපහු අලුත් එකක් විදිහට රෙකෝඩ් වෙනවා. right?
3 කියන එක ඕක. ඊට පස්සේ 4 කියන්නේ 4 and 5 කියන දෙකෙන්ම එක වගේ වැඩක් වෙන්නේ. මේකේ අදහස මොකද්ද ළමයි? 4 කියන එකෙන් වෙන්නේ ඔයා හිතන්න දැන් සින්දුව මැදට ප්ලේ වෙගෙන ආවා. අපි අහගෙන ඉන්නවා මොකක් හරි ඔක එඩිට් කරන්න. හැබැයි අපිට එකපාරම මුලට යන්න ඕනේ. රයිට්? ඒ කියන්නේ පටන් ගන්න තැනටම යන්න ඕන නම් ආපහු ඕක ඇද්දගෙන ක්ලික් කරගෙන යන්න ඕනේ. මෙන්න මේ බටන් එක ගහපු ගමන් කෙලින්ම ස්ටාර්ටින් පොයින්ට් එකට යනවා. එයාගේ ඔපොසිට් බටන් එක තමයි මේ ඉස්සරහා තියෙන්නේ. කෙලින්ම එන්ඩ් එකට යනවා. රයිට්? ස්ටාර්ට් එකටයි එන්ඩ් එකටයි යන බටන්ස් දෙක තමයි තියෙන්නේ. හරි 1 2 3 4 කියන බටන්ස් ටික හරි. රයිට්. යන් software එකට මෙන්න මේ i වගේ මාක් එක. රයිට් මේකට තමයි අපි කියන්නේ audios වල selection tool එක. මේක ඔයාලා දැනගන්න ඕනේ. රයිට් මෙන්න මේ මාක් එක හැම වෙලේම exam එකේ තියෙනවා. හරි. එතකොට මේ image එකේ ඔයාලට මේ මොකද්ද ඇවිල්ලා තියෙන්නේ ළමයි? රයිට් මේ software එකේ මොකද්ද මේ පෙන්වන්නේ දැන්? audio එකක් කියන්නේ හැම වෙලේම sound එකක්. මේ sound එකේ representation එක sound එකේ නිරූපණය තමයි මේ තියෙන්නේ. හරියටම software එකෙන් pick කරලා තියෙන්නේ. මෙන්න මෙහෙම select කරගන්න පුළුවන්. හරි select කරගත්තන් පස්සේ මෙන්න මේකේ තියෙනවා ළමයි tools දෙකක්. ඒ tools දෙක ඔයාලා දැනගන්න ඕනේ. මේ 6 and 7 right 6 and 7 6 and 7 වල මොකද්ද වෙන්නේ? ඒකේ මෙන්න මෙහෙමයි තියෙන්නේ. මෙතන තියෙනවා ඊට පස්සේ මේ මැද්දේ තියෙනවා අර අපි දකින අර audio track එක. ඊට පස්සේ ආපහු මෙහෙම කට් කරලා මේ ටික empty. okay ඕක එක logo එකක්. හරි මේකේ left side එකයි right side එකයි empty මැද track එක තියෙනවා. ඊළඟ එකේ තියෙන්නේ left එකයි right එකයි audio එක තියෙනවා. මැද මුකුත් නැහැ. okay ඔන්න ඔහම තියෙනවා. right ඔය icons දෙක පොඩ්ඩක් අපි හුරු කරගමු. මොකද්ද කියන්නේ? මේකේ මැද ස්ටාර්ට්ම කරන තැන තමයි මෙතන. හරිද? චූටිම තැන පොඩ්ඩිම තැන ඉඳන් මේ song එක දුවනවා මෙහෙම දුවලා right මෙන්න මේ අන්තිම තැනත් පොඩි music එකක් තියෙනවා. ඔයාලා හිතන්න. මම play කරලා බලමු. තවමත් audio එකේ තමයි ළමයි යන්නේ. okay මුකුත් සද්දයක් ඇහුන්නේ නැතුණාට ඔන්න දැන් තමයි audio එක ඉවර වුනේ. හරිද? එතකොට ඔයාලා හිතන්න ඔයාලට මොකක් හරි අවශ්‍යතාවයක් එනවා. okay ඔය මේ ඔයාලගේ ඔය මේක කොන්සර්ට් වලට එහෙම මේ ඔඩියෝ එඩිට් කරලා දෙන්න කියලා කියනවා. හරි එතකොට එයාලා කියනවා මේ සින්දුව පටන් ගන්න ඕනේ මැද්දෙන් කියලා. right මැද්දෙන් කියලා. කියන්නේ අපි හිතමු මෙන්න මේ ඉන්ට්‍රෝ මියුසික් එක ඔය කෑල්ල එපා කියලා කියනවා. මෙන්න මෙතනින් පටන් ගන්න ඕනේ කියලා කියනවා. okay එතකොට මට උවමනා කරන කොටස මන් සිලෙක්ට් කරා මෙන්න මෙහෙම. right මෙන්න මේ කොටස විතරක් තියලා ඉතුරු කෑලි ටික කපා ගන්න. දෙපැත්තේ තියෙන කෑලි ටික කපලා අයින් කරන්න. මෙන්න මේ tools දෙකෙන් මම use කරන්න ඕනේ 6ද 7ද 6 තමයි tool එක 6 මෙන්න මෙතන තියෙනවා right අපි මේවට කියන්නේ trim කරනවා කියලා ඒ මුලමගම කියලා නෑ ඔයා හිතන්නකෝ මට ඕනේ මෙන්න මේ මැද්දේ කොටස විතරයි කියලා මම මොකද කරන්නේ ඔන්න බලන්න මම මේ ටික select කරා මෙතනින් trim එක දෙනවා කෙලින්ම ඔන්න trim වුණා මට ඕන කොටස විතරක් select කළා එයාගේ දෙපැත්තේ ඉන්න කට්ටිය අයින් වෙලා යනවා මාර ලේසි ළමයි නෑ මට ඕනේ සින්දුවේ rap එක අයින් කරන්න ඒ කියන්නේ මම ඔන්න rap එක දැන් අර selection tool එකෙන් select කරා මේ හරියට වෙනකන් දැන් මොකද කරන්න ඕනේ මේ icon එකෙන් පෙන්නන්නේ 7th icon එකෙන් මම select කරන කෑල්ල empty කරන්න. ඒ ටික අයින් කරන්න දෙපැත්ත ටික ඉතුරු කරන්න. okay මම කරන්නේ මෙන්න select කරා. select කරලා මෙන්න මේ tool එක. මේ මැද ටික silence කරලා දානවා. okay පේනවද? එයාගේ අර voice එක කියන එක බිඳුවටම දාලා දැම්ම. දැන් මේ ටික silent ළමයි. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපේ කතන්දරේට හරිය. අපේ ඉගෙන ගන්න ටිකට හරි silence වුණා. එතකොට දෙපැත්ත ටික ඉතුරු වෙනවා. මේ ටික හරි. හැබැයි මේක ඇත්තටම හදද්දී දැන් මේ ටික හිස්නේ ළමයි. තප්පර ගානක් ඉතින් සද්ද නැතු වෙනවා. ඒ නිසා මම මොකද කරන්න ඕනේ? මේක ටක් ගාලා මේකෙන් කට් කරලා දාන්න ඕනේ. ඔයාලා දැක්කන් ළමයි මම ටෙක්ස්ට් එකක් නේ ඇඩ් කරේ ටෙක්ස්ට් එකක් කියන අකුරු. එතකොට ඒක පටන් ගත්ත වෙලාවේ ඉඳන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔය විදිහටම තිබිලා ඊළඟ වීඩියෝ එකට පයින්නවා. හරි මට ඕනේ මෙන්න මේ ටෙක්ස්ට් එකට පොඩි ඇනිමේෂන් එකක් දෙන්න. ඕකේ මේ ටෙක්ස්ට් එක ඇනිමේට් වෙන්න. හරිද? එතකොට මෙහිමයි මේක වෙන්න ඕනේ. රයිට්. මේකට අපි පාවිච්චි කරනවා වීඩියෝ එඩිටින් වලදී සහ ඇනිමේෂන්ස් වලදී පුංචි වචනයක් key frames කියලා. ඕකේ key frames කියලා. මේ note එකේ මම දාලා තියෙනවා key frames video editing වල ඊට පස්සේ එහෙම නැත්නම් animations වලදී key frames කියලා જાතියක් තියෙනවා මේ video හැම එකක්ම හැදෙන්නේ ළමයි frame by frame frames කියලා කියන්නේ okay key frame are the special frames that mark the start and end of a change or a movement ඒ කියන්නේ මොකක් හරි movement එකක ඒ කියන්නේ චලනය වෙන දෙයක පටන් ගන්න තැන සහ අවසන් වෙන තැනට තමයි key frame එකක් කියලා කියන්නේ මෙන්න මෙතන මම software එකට ගිහිල්ලා මේක තැනක් තියෙනවා size කියලා මේ size වෙනස් කරන්න තැනක් තියෙනවා ළමයි මට පුළුවන් මේ size එක අඩු වැඩි කරන්න අපි size එක මේ ගානට තියලා software එකට කියමු මෙන්න මෙතන තමයි මෙයාගේ key frame එක කියලා මූලික රාමුව okay ඒක කියන්නේ මෙන්න මේ icon එකෙන් ඔන්න මම press කරා ඒක රතු පාට වුණා දැන් software එක දන්නවා මගේ පටන් ගන්න මේ text එකේ මේ අකුරු වල පටන් ගන්න frame එක මෙතන කියලා හරිද right මට දැන් වෙන්න ඕනේ මේක මෙන්න මෙහෙම ඉස්සරහට යනකොට දැන් ඔන්න යනවා තප්පර 2යි ඔහොම යනවා හරිද තප්පර 4යි ඔන්න තප්පර 4යි තව පොඩ්ඩක් පහුවෙලා යනකොට මට මේක චූටිම වෙලා
පොඩ්ඩිම සයිස් එකට එන්න ඕනි. හරිද? එතකොට ඔයාලට හිතෙන්න පුළුවන් දැන් මේක අර මේක ලස්සනට ඇනිමේෂන් එකක් විදිහට එන්න ඕන. ලොකුවට තිබිලා පොඩ ගිහිලා තමයි නැති වෙන්න ඕනේ. රයිට්? හැබැයි අපි ඒ ගැන වද වෙන්න ඕනේ නෑ ළමයි. ඒ තමයි software මේ වීඩියෝ එඩිටින් එහෙම නැත්නම් ඇනිමේෂන් එකේ තියෙන රයිට් ටෙක්නොලොජි එකේ තියෙන හොඳකම. ඔයා මාක් කරන්නේ පළවෙනි කොටසයි අන්තිම කොටසයි විතරයි. ඒකට තමයි අපි අර වචනයක් කියන්නේ. මොකද්ද මම දැන් කිව්ව වචනේ? key frames. ඕකේ තේරෙන්න ඕනේ. හරි. අය පාරක් බලමු. රයිට් වැඩේ තේරුණාද කියලා. දැන් මෙහෙමයි සීන් එක. අපි හිතමු මේ A අකුරනේ. අමාරුයි ඉතින් පොඩ්ඩක් තේරුම් ගන්න. රයිට්. A අකුර දැන් මට පොඩි ඇනිමේෂන් එක. දැන් A අකුර මෙහෙම්මම තියෙනවා. ඇනිමේෂන් එකක් දැම්මේ නැත්තම් මොකද වෙන්නේ? අර තප්පර 4 යනකොටත් A අකුර ඔය විදිහටමයි තියෙන්නේ. හරිද? මට ඕනේ A අකුර මේ ගාන තිබිලා අන්තිම අර 4 වෙනි තප්පරේ විතර යද්දී A අකුර මෙහෙම එන්න. හරිද? හැබැයි මේ අතරතුර මේ තප්පර ඉතුරු 3 යනකම්ම ලස්සන වැඩක් වෙන්න ඕනේ. මේක මෙහෙම තිබිලා එකපාර මෙහෙම වුණොත් මාර කැතයිනේ ළමයි. ඕකේ රයිට්. එහෙනම් මෙන්න මේ පටන් ගන්න ෆ්‍රේම් එකටයි ඉවර වෙන ෆ්‍රේම් එකටයි කියනවා අපි මොන ෆ්‍රේම් කියලාද? key frames කියලා. key frames. මෙයාත් key frame එකක්, මෙයාත් key frame එකක්. හරි? මේ software වල තියෙන ලස්සන තමයි software වල තියෙන ළමයි advance කම තමයි ඔයා key frames දෙක පෙන්නපුවෙන් පස්සේ ඔන්න බලන්නකො වෙන දේ. මේ මැද්දේ තියෙන කැලි ටික තියෙනවනේ. මේ මැද්දෙත් frames ගොඩාක් හැදෙනවා. ඕකේ මැද්දෙත් frames ගොඩාක් හැදෙනවා. හැබැයි ඒ ගැන අපිට worry වෙන්න දෙයක් නැහැ. ඒක software එකෙන් අපිට කරලා දෙනවා. මොනවද කරලා දෙන්නේ? මොනවද මේ හදන frames ළමයි? ඒවට තමයි අපි කියන්නේ මෙන්න මෙතන twin frames කියලා. සිංහලෙනුත් ඔකට කියන්නේ අපි twin රාමු කියලා. frame කියන වචනේ තේරුම රාමු. right? key frame දෙක මාක් කරපුවෙන් පස්සේ ළමයි software එකෙන්ම මේ twin frames ටික ගහලා ලස්සනට animation එකක් හදලා දෙනවා. ඒ කියන්නේ මේක ටිකක් ලොකු එකක්. ඊට වඩා පොඩ්ඩක් පොඩි මේක චුට්ටක් පොඩි. ඔය විදිහට ලස්සනට පොඩි කරගෙන ඇවිල්ලා මෙතනින් අපිට හදලා දෙනවා. මේක ඕකේ. කොහොම ගිහිල්ලා අන්තිම මොහොතේදී මම කියන්නම් size එක මෙන්න මේ වගේ චූටි කරන්න කියලා. මම size එක චූටි කරලා right මේ ගන්නට චූටි කරලා right ආපහු key frame එකක් මෙතනින් දානවා. ඔන්න රතු පාට වෙලා තියෙන්නේ. ඒක හරි. ඕකේ. දැන් අපි මේක ප්ලේ කරලා බලමු. හරි මම මාක් කරේ මුල තැනයි අග තැනයි විතරයි. හරිද? right දැන් මට මේක ප්ලේ කරලා බලන්න පුළුවන්. මේ බලන්න. මේ තමයි ඇනිමේෂන්ස් වල රහස ළමයි. ඔහොම මට මැසේජ් එකක් දාන්න මම උදව් කරන්න. next week එකටත් එන්න මම පේපර් එකක් දාන්න. next week එකේ පේපර් එකක් සාකච්ඡා කරමු. හරි. එහෙනම් අදට ඇති අපි ඊළඟ සතියේදී හම්බෙමු. good night ළමයි.